ෆ්ලඩ් වලට affect වෙච්ච කම්පියුටර් එකක් recover කරන්න පුළුවන්ද? මම ඒ experience එක ගන්නවා. කැම්පස් එකට ෆ්ලඩ් ආවම ජම් එකම පල්ලෙහාට අට්ටුවම යට වුණා. ඉතින් කවදා හොදපු සර්වර්ස් ති කියලා හොස් එක ප්‍රෙෂර් කරලා අල්ලනවා. ඊට මදර් බෝඩ් ටිකයි CPU ටිකයි ඔක්කොම දවස් දෙකක් විතර වතුරේ හුඟට පෙඟුණා. මඩ තට්ටුවක් තියෙනවා. පොඩි පින්සලක් වගේ එකක් අරගෙන heair dryer ගෙන ගෙන ගිහලා අල්ලනවා. ඩිරෙක්ට් සන්ලයිට් උත් හොඳ නැහැ. බේක් කරන්නත් සප්ලයි දෙන එක තමයි කේස්. ඉවසීම කියන එක ඉතා එහා කොනේ තියෙන්න ඕනේ. ෆ්ලඩ් වලට දැන් ඇත්තට මේ දවස්වල මම ඒ එක්ස්පීරියන්ස් එක ගන්නවා. අපි ගෙදරට ආවේ නැහැ. හැබැයි කැම්පස් එකට ෆ්ලඩ් ආවනේ. ඒතර අපේ IT සෙන්ටර් එකේ පල්ලෙහා සර්වර් සිස්ටම් එකම පල්ලෙහා තට්ටුවම යට වුණා. ඒතර ඒකේ තමයි තනිකරම තියෙන්නේ සර්වර් සිස්ටම්ස් ටික. සර්වර්ස් ටික, ස්විචස් ටික, නෙට්වර්ක් රවුටර්ස් ඔක්කොම දින්නේ යාගේ. ඒ ඔක්කොම යට වුණා. ලැබ්ස් ටික දින උඩ තට්ටුවේ කම්ප්‍රෙසර් වලට ඉෆෙක්ට් උනේ නැහැ. ලැබ්ස් වල අපේ සෙන්ටර් එකේ ලැබ් වල 400ක් 500ක් විතර තියෙනවා කම්ප්‍රෙස්. ඒ ටික පරිස්සම් වුණා. සිස්ටම් එක ඩවුන්. රවුටර්ස්, තව පොඩි සර්වර්ස් තියෙනවා. හොඳට හෝස් එක අල්ලලා හොදනවා. පොඩි වීඩියෝ ක්ලිප්ස් උත් තියෙනවා මම හිමිට දාන්න. මේ ඉතින් කවදා හොදපු සර්වර්ස් ති කියලා හෝස් එක ප්‍රෙෂර් කරලා අල්ලනවා. හැබැයි ඒක ඕකේද? දැන් සාමාන්‍යයෙන් ෆ්ලඩ් වලට affect වෙච්ච කම්පියුටර් එකක් recover කරන්න පුළුවන්ද? මේකයි කරන්න ඕන. හරි. දැන් මගේ experience එක හැටියට ෆ්ලඩ් වලට අහුවෙච්ච කම්පියුටර් එකක් නම් ඒකේ දැන් මේ වෙලාවේ යුනිවර්සිටි එකට අහුවෙච්ච කම්ප්‍රෙස් ටික නම් ෆ්ලඩ් වෙලා දවස් එකමාරක් විතර තිබ්බ වතුරෙන්. මදර් බෝඩ් ටිකයි CPU ටිකයි ඔක්කොම දවස් දෙකක් විතර වතුරේ හුඟට පෙඟුණා. ඊට පස්සේ දැන් ඒක ඩ්‍රයිව් වෙනකොට අර මඩත් එක්ක තමයි සර්කිට් බෝඩ් එකට සෙට් උනේ. වතුර නෑ දැන් මඩ තට්ටුවක් තියෙනවා. පොඩි මිලිමීටර 3-4ක මඩ තට්ටුවක් තියෙනවා. ඒතර අනිත් තැන් වලත් ඔහොම තමයි. ඊට වැඩිය මඩ තියෙනවනේ දැන් කැම්පස් එකේ ටිකක් බේරිලා ආවේ. අර ෆිල්ටර් වෙලා ආවේ අතන මඩ ටික. දැන් සමහර තැන් වල මඩ ආපුවම සමහර කම්ප්‍රෙසර් ආපුවම ගොඩාක් මඩ තට්ටුවක් ඇති. එහෙනම් ඉස්සරෝම කරන්න ඕනේ මඩ තට්ටුව අයින් කරගන්න. ඒතර මඩ තට්ටුව අයින් කරනවා නම් මොකද කරන්නේ? ආයෙ මොකද තෙමිච්ච කෙනෙක් කියලා හෝස් එකකින් අල්ලනවනේ. නෑ. හෝස් එකකින් ඇල්ලුවොත් එන්නේ ආයෙත් දැන් එකපාරක් මේක පෙඟිලානේ තියෙන්නේ. එහෙනම් හෝස් එකෙන් අල්ලන්න නෙමෙයි තියෙන්නේ. අර ඇල්කොහොල් මික්ස් වෙච්චි අපි අර සැනිටයිසර්ස් කියලා කිව්ව ඉස්සර. අයිසෝ ප්‍රොෆිල් ඔය මික්ස් වෙච්චි ලික්විඩ් එකකින් තමයි අපි වොෂ් කරන්නේ. ඒ වොෂ් කරන එකත් දැන් අපි වොෂ් කරන්න ගත්තාම ඔයගොල්ලෝගේ මගේ එහෙම ලිමිට් එකක් නැහැ නේ. සර්කිට් බෝඩ් එක අපි දැකලා දෙනවා. චූටි හරි සෙන්සිටිව් කනෙක්ටර්ස් තමයි තියෙන්නේ. අපි ඔක ගත්තාම මෙහෙම රෙදි කැල්ලෙන් ගත්තා මෙහෙම අල්ලලා දැම්මා වැඩේ ඉවරයි. එහෙම බෑ. හේතුව තමයි මේක දැන් පෙඟිලා තියෙන්නේ. කොරෝඩ් වෙලා තියෙන්නේ පොඩ. ඒකන මේක සෙන්සිටිව් විදිහට අයින් කරනවා. එහෙනම් ඒක අයින් කරන්න පොඩි පින්සලක් වගේ එකක් අරගෙන හිමීට ඔය අයිසෝ ප්‍රොෆයිල් දාලා ඇල්කොහොල් දාලා චුට්ට අයින් කරනවා. සෑහෙන ටයිම් කන්සියුමින් වැඩක්. ඒ අයින් කරද්දී අපි මේක් ෂුවර් වෙන්න ඕන connectors are not damaged. ඊට පස්සේ මේක හොඳට සුද්ධ කරලා වේලෙන්න තියන්න ඕන. වේලන්නේ කොහොමද මදර් බෝඩ් ඔයගොල්ලෝ? දැන් හිතන විදිහට සාමාන්‍ය ෆෝන් එකක් වලට ටක් ගාලා කොහොමද වේලන්නේ? hair dryer ගෙන ගිහලා අල්ලනවා. හරි. හැබැයි ඒක perfect solution එකක් නෙවෙයි. හේතුව තමයි hair dryer එකෙන් අපිට even එකම විදිහේ temperature එකක් දෙන්න බෑ. අනිත් එක ඒකේ ඉන්න temperature එක සැර වැඩි. මේකේ තියෙන sensitive components පිච්චෙන්න බලනවා. ඊට පස්සේ mother board එකේ තියෙන connectors disconnect වෙනවා. ඒ රත් වෙච්චාම අර ඊයන් ගැලවිලා යනවා. ඔක ප්‍රශ්න ටිකක් යනවා. මේ හොඳම විදිහ තමයි මේක වේලන්න අවුව නැති තැනක තියලා තියන්න. direct sunlight උත් හොඳ නැහැ. ඒකෙත් heat වෙනවනේ. එහෙම තිබ්බා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි වෙන්න තියෙන damage එක වැඩි වෙන්න පුළුවන්. you have to take the risk. ඊළඟට මොකද කරන්නේ? සමහරව කියන ඕක බේක් කරන්නත් පුළුවන් කියලා. එහෙමත් කරන්න පුළුවන්. ඒ කියන්නේ oven එකකට දාලා තියන්න ඕනේ. හැබැයි oven එකේ temperature එක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. Celsius එක 20 30 වගේ තියන්න ඕනේ. ඒවා labs වල තියෙනවා. special labs වල to maintain the temperature somewhere around 30 25 that's good. හැබැයි අපේ ඉතින් ගෙදර තියෙන oven එක නම් Celsius 100ට ටක් කරන්නේ. motherboard 100ට ගහපුවම ඉවරයි. ඒ කියන්නේ compressor fan එකක් ගහන්නේ අපි. cool කරන්නනේ. ඒ තියදී රත් කරපුවම මොකද? ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ එහෙමත් තියලා දවස් 2ක් දවස් 3ක් පැය 72ක් විතර වගේ තියන්න ඕනේ. තියලා ඉවරලා ඊළඟට තමයි කරන්න තියෙන්නේ සප්ලයි දෙන්න. සප්ලයි දෙන එක තමයි කේස්. කම්පියුටර් එකේ පවර් යුනිට් එක ඇතුලේ ට්‍රාන්ස්ෆෝමර්ස්, කොයිල්, කැපැසිටර්ස් ඔය ඔක්කොම තියෙනවා. ඕක රිකවර් කරන එක හරිම අමාරුයි. සාමාන්‍යයෙන් 10% වගේ තමයි ඕකේ රිකවරි ප්‍රොසෙස් එක තියෙන්නේ. ඒතර ඒක කෑලි ගලවලා ඔය මඩ සුද්ධ කරා කියලා ගොඩක් වෙලාට හරියන්නේ නැහැ. ගොඩක් වෙලාට අපි කරන දේ තමයි ඕක දැන්. අපි අතින් වෙන දේ මදර් බෝඩ් එක දැන් ක්ලීන් කරා. දැන් එහෙනම් පවර් දීලා බලමු කියලා කනෙක්ටර්ස් එක ගහලා ගන්නවා. ගහපු ගමන් පිච්චෙනවා. ඇයි? අරයාගේ පවර් හරි විදිහට ජෙනරේට් වෙන්නේ නැහැ. ඒක නම් හොඳම වැඩේ තමයි පවර් යුනිට් එක රිප්ලේස් කරන එක. ඒක අයින් කරලා අලුත් එකක් දාන එක. නැත්නම් පවර් යුනිට් එක රිකවර් කරන්න බෑ. කරනවා නම් කරන්න තියෙන්නේ පවර් යුනිට් එකත් අර වගේම සුද්ධ කරලා ඒකේ එන කනෙක්ටර්ස් වල වෝල්ටේජ් ටික මයින් ඕන මල්ටිමීටර් එකක් අරගෙන. හරි වෝල්ටේජ් එනවාද කියලා. මල්ලා එහෙම වුණොත් කනෙක්ට් කරන්න. ඊට වඩා හොඳ අලුත් පවර් යුනිට් එකක් දාන්න. එහෙම දාලා සප්ලයි දීලා බලන්න සමහරවිට හරියන්න පුළුවන්. හැබැයි ඒකෙත් සක්සස් රේට් එක හරි අඩුයි 50% වගේ තමයි තියෙන්නේ. හරිදින්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. මං හිතන්නේ අපේ ලෙවල් එකකින් ඒක කරන්න අමාරුයි. ඉවසීම කියන එක ඉතා එහා කොනේ තියෙන්න ඕනේ. පරිස්සමෙන් වැඩේ කරන්න ඕන දවස් දෙක තුනක් අරගෙන. ඒකට ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. දැන් IT කැම්පස් එකේ නම් වෙලා තියෙන්නේ. ඒවා ඒ ඉන්ස්ටිටියුට් වලට අපි දුන්නා. ඕගොල්ලෝ ඒක කරන්න කියලා. අපි කරුත් එහෙම එකක්වත් ගොඩ දාගන්න බෑ. හරි. ඒගොල්ලොත් කරලා දුන්නොත් හොඳයි.
නැති වුණොත් එහෙමයි කරන්න දෙයක් නැහැ.